මේ වසන්ත කාලේ යායට පිපුණ ලස්සන ටියුලිප් මල් බලන්න හැරිසන් ගියපු ගමන. බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ වසන්ත කාලයේ තියෙන ප්‍රධාන ටියුලිප් ෆෙස්ටිවල්ස් දෙකක් අතරින් එකක් තමයි හැරිසන් කියන්නේ. ස්ප්‍රින්ග් ඒ කියන්නේ වසන්ත කාලයට බ්‍රිටිෂ් කොලම්බියාවල අනිවාර්යයෙන්ම වෙනස්ම අත්දැකීමක් ලබා දෙන ලස්සන තැනක් තමයි අපි අද බලන්න යන්නේ. හරිම ලස්සන දර්ශන ටිකක් දකින්න ලැබුණා. කඳු මුදුන් වල තාමත් හිම තියෙනවා. හා පුරා කියලා මේ යන දුර ගමන අපි යන්නේ තනියම නෙමෙයි. ඩිම්හානිත් ගායනොත් එක්ක. ඉතින් පරිසරයේ තියෙන සුන්දරත්වය විඳිමින් ඔන්න අපි හැරිසන් වලට ආවා. ටිකට්ස් කලින්ම ගත්තනේ. ඉතින් හවස 4:00 වෙද්දී අපි එන්ට්‍රන්ස් එක ළඟට ආවා. කහ, තැඹිලි, රෝස ඔක්කොම පහු කරගෙන අපි ආවා රතු පාට ටියුලිප් මල් තියෙන පැත්තට. සජීවීව දකින මේ මල්යාය මම කලින් නම් දැකලා තිබුණේ ඡායාරූප වලින් සහ චිත්‍රපට වලින් විතරයි. මේ බෝඩ් එකේ සඳහන් වෙලා තියෙන විදිහට නම් මේ මල්යාය මෙච්චර සුන්දරත්වයෙන් සහ විශේෂයෙන් පවත්වාගෙන යන්න මුළු අවුරුද්ද පුරාම කළ යුතු කාර්යයන් කොටසක් තියෙනවා. මල් වගේමයි අඩුවක් නැතුව සංචාරකයන්ගෙන් පිරී තියෙන භූමියක් තමයි මේ හැරිසන් ටියුලිප් යාය කියලා කියන්නේ. වසන්තයේ සුන්දර මතක එකතු කරන්නන්ගේ පාරාදීසයට ගියපු අපිත් ඒ ලස්සන සුන්දර මතකයන් මේ විදිහට සැමරුම් විදිහට ඉතුරු කරගෙන එන්න අමතක කරේ නැහැ. අවුරුද්ද පුරාම අඩු වැඩි වශයෙන් තියෙන සීතල අතරින් මේ වගේ ඉර එළිය වැටලා තියෙන වෙලාවක සුන්දර මල්යායක් මැද ඉන්න කවුද කැමති? ලස්සනට පිපුණු පාට ටියුලිප් මල් වල සුන්දරත්වය බල අපි ඇවිදගෙන මෙහා කෙළවරේ ඉඳලා එහා කෙළවරටම ගිහිල්ලා අක්කර ගානක් පුරා මේ වැවිලා තියෙන මල් යාය බැලුවා කියලා ඇත්තටම වෙහසක් දැනෙන්නේ නැහැ. ඉරත් බැහැගෙන ගියා. දැන් හවස 7:00. එහෙනම් අපි ගිහිල්ලා එන්න.